අනිත් අයව සතුටු කරන්න. එහෙමත් නැත්නම් අනිත් අයගේ මට්ටමට එන්න උත්සාහ කරන මේ කාලෙදී කවදම හරි ඔයා ඔයාගේ හදවතට තට්ටු කරලා අහලා තියෙනවද ඔයාට කොහොමද කියලා? එහෙම ඇහුවොත් ඔයාට මොන වගේ උත්තරයක් හම්බ වෙයිද? තමන්ට ආදරය කරනවා කියන්නේ නිකම්ම ලස්සනට ඉන්න එක විතරක් නෙවෙයි. තමන්ගේ හිත ඇතුලේ තියෙන හැම කැලලක් එක්කම තමන්ව වැළඳ ගන්න එකට. ඔයාවම සුවපත් කරන එකට. ඉතින් මුලින්ම ඔයා ඔයාගේ අතීතයට සමාව දෙන්න. ගොඩක් වෙලාවට අපි අපිටම ආදරය කරන්න බැරි වෙන්නේ අපේ අතින් අතීතයේ වෙච්ච වැරදි හින්දා. මම එදා එහෙම කළා නම් මගේ ජීවිතේ මීට වැඩිය හොඳ වෙන්න තිබුණා. ඔන්න ඔය වගේ ඒවා කියලා හිතලා අපි අපිටම දොස් පවර ගන්නවා. හැබැයි මතක තියාගන්න එදා ඔයා ඒ තීරණය ගත්තේ ඒ වෙලාවේ ඔයාට තිබුණ දැනුම සහ අත්දැකීම් එක්ක. අද ඔයා ඉන්නේ අලුත් තැනක. ඒ නිසා පරණ වැරදි වලට හිර වෙන්නේ නැතුව ඒ අතීතයේ හිටපු ඔයාට අද සමාව දෙන්න. අන්න එතන ඉඳන් තමයි ඔයා ඔයාට ඇත්තටම ආදරය කරන්න පටන් ගන්නෙ. නැහැ කියන්න පුරුදු වෙන්න. බැහැ කියන්න පුරුදු වෙන්න. තමන්ට ආදරය කරන කෙනෙක් මුලින්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් සීමාවන් පනව ගන්න එක. හැමෝම සතුටු කරන්න ගිහින් ඔයාගේ සතුට නැති කරගන්න එපා. ඔයාට යම් දෙයක් කරන්න බැරි නම් ඒකෙන් ඔයාගේ හිත රිදෙනවා නම් හරිම කාරුණිකව නැහැ. හෝ බැහැ කියලා කියන්න. ඒක අහංකාරකමක් නෙවෙයි. ඒක ඔයාගේ වටිනාකම රැක ගැනීමක්. ඊළඟට ඔයාගේ ශරීරයට, ඔයාගේ පෙනුමට ගරු කරන්න, ආදරය කරන්න. සාමාන්‍යයෙන් කණ්ණාඩි ඉස්සරහට ගියාම මුලින්ම අපිට පේන්නේ අපේ අඩුපාඩුනේ. මගේ බඩ වැඩි, මම උස වැඩි, මම කළුයි. ඔන්න ඔය වගේ සිතුවිලි අපිට වරදෙනවා. හැබැයි මේ ශරීරය තමයි ඔයාව අද වෙනකන් ජීවත් කරවන්නේ. ඔයා දන්නවනේ ඔයාගේ හදවත ඔයා වෙනුවෙන් තප්පරයක් නෑර ගැහෙනවා. ඔයාගේ කකුල් දෙක ඔයාව ඕනම තැනකට අරන් යනවා. ඒ නිසා ඔයාගේ ශරීරයේ අඩුපාඩු දකින්නේ නැතුව ඒක ඔබට කරපු සේවයට ආදරය කරන්න, ස්තුති කරන්න. හරිම ආදරෙන් පරිස්සමෙන් බලා ගන්න. ලස්සනට තියාගන්න. ඉතින් ඔයාට මේ ලෝකෙට දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි සතුටින් ඉන්න ඔයා. ඔයා ඇතුළතින් පිරලා ඉන්නකොට තමයි ඔයාට අනිත් අයටත් ඒ ආදරය බෙදන්න පුළුවන්. ඒ නිසා ඔයා අද ඉඳන් පුරුදු වෙන්න දවසට එක සැරයක් හරි ඔයාව අගය කරන්න. මාව අහන් හිටියට ස්තුතියි. ආදරණීය ඔයාගේ දවසම සුබ වෙන්න ඕනේ.